අන්‍යුන් හසයෝ ආයුබෝවන් වෙල්කම් ටු හන්ගුක් පාත්. ඉතින් අද ඕගලන්ට අරගෙන ඇවිල්ලා තිනවා ආයෝ ඕයෝ හේයෝ ව්‍යාකරණය. මේක අපේ සිලබස් එකේ 8 වෙනි පාඩමේ තියෙන ව්‍යාකරණ කොටසක්. ඉතින් පැනක් පොතක් අරගෙන ලේස්තු වෙන්න අද අපි ඉගෙන ගමු ආයෝ ඕයෝ හේයෝ ව්‍යාකරණය. ඉතින් ඕගොල්ලන්ට මුලින්ම මේකේ පේනවා ඇති මේ ව්‍යාකරණයේ කොටස් 3ක් තියෙනවා. මේකේ මාතෘකාවේ ආයෝස් ඕයෝ හේයෝ කියලා. ආයෝ සහ ඕයෝ ඊට පස්සේ හේයෝ කියලා කොටස් 3ක් තියෙනවා. ඉතින් මේක පැහැදිලි කරන්න කලින් මම මේ ව්‍යාකරණය මොන වගේ දෙයකටද මොන වගේ අවස්ථාවකදීද යෙදෙන්නේ කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. කොරියානු භාෂාව ඇතුළු ඕනෑම භාෂාවකදී භාෂාව විධිමත් සහ අවිධිමත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි කතා කරන ගෞරවාන්විත භාෂාව නැත්තම් එදිනෙදා සාමාන්‍ය කතා බහ. ඉතින් මෙතෙන්දී ආයෝ ඕයෝ හේයෝ කියන ව්‍යාකරණය යොදාගන්නේ සාමාන්‍ය කතා බහ. ඒ කියන්නේ ගොඩක්ම ගෞරවයෙන් අඩු භාෂාවක් නෙමෙයි, කතා බහක් නෙමෙයි, සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන විදිහට. එදිනෙදා කතා බහ ගැන තමයි, එදිනෙදා කතා බහ කරන ආකාරයට තමයි මේ ව්‍යාකරණය අපි යොදා ගන්න. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම ආයෝ කියන ව්‍යාකරණය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාපදයක් ඉස්සෙල්ලාම තියෙන්නේ ක්‍රියාමූල ස්වරූපයෙන්. ඉතින් ක්‍රියාමූල ස්වරූපයෙන් තමයි මම මේ උදාහරණ ටික දීලා තින්නේ. ක්‍රියාමූල ස්වරූපයෙන් තියෙන්නේ. දැන් මෙතන තියෙනවා දා, මේක අපි පැහැදිලි කරගමු මෙන්න මෙහෙම. දා මෙතන කදා කියන එක ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති දා වලින් අවසන් වෙලා තියෙන්නේ. ඉතින් දා වලින් මේ දා ඉවත් කරනවා අපි මෙතෙන්දී. දා ඉවත් කරන ක්‍රියාමූලයේ ආස්වරය හරි ඕස්වරය හරි තියෙනවා නම් අපි ඒකට එකතු කරනවා ආයෝ කියන කොටස. ආයෝ එකතු කරනවා ආ හරි ඕ හරි තියෙනවා නම් ආයෝ එකතු කරනවා. අපි බලමු කොහොමද ඒක එකතු වෙලා මේ කොටස් ටික හැදෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලා බලමු පළවෙනි උදාහරණය කදා. මෙතන කදා කියන්නේ යෑම කියන එක ක්‍රියාමූල ස්වරූපයෙන් තියෙන්නේ. දා ඉවත් කරාට පස්සේ කා කියන කොටස එකතු වෙනවා. අපි මෙතෙන්දි බලන්න ඕන මෙතන ආ කියන ස්වර අකුර තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ආ කියන ස්වරය. එතකොට ආ වලින් තියෙනවා නම් අපි මෙතෙන්ට එකතු කරනවා ආයෝ කියන කොටස. මොකද්ද? ආයෝ. එතකොට කාදන ආයෝ කා ආයෝ කියලා අපි උච්චාරණය කරන්නේ. මේකේ එක ආකුරක් ඉවත් වෙනවා. ඊට පස්සේ කායෝ කියලා අපි උච්චාරණය කරනවා. කායෝ. ඊට පස්සේ චොත්තා. චොත්තා කියන්නේ හොඳයි. චොත්තා හොඳයි, කැමති කියන එක. ඊට පස්සේ මෙතන චෝ එකතු වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන හල් කිරීමක් තියෙනවා. එතකොට මේ හල් කිරීම ගැන අපි මෙතෙන්දී සලකන්නේ නැහැ. අපි සලකන්නේ මෙන්න මෙතන තියෙන ස්වර අකුර ගැන. මෙතන ඕ ස්වරය තියෙන. එතකොට ආ හරි ඕ හරි තියෙනවා නම් තමයි ආයෝ එකතු වෙන්නේ. මෙතන ඕ ස්වරය තියෙනවා. ඒ නිසා ආයෝ එකතු වෙලා චොආයෝ කියලා කියනවා. කැමති. චොආයෝ කැමති. මෙතන චොආයෝ චොආයෝ කියලා තමයි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ අන්තා කියනවා වාඩිවීම ක්‍රියාමූල ස්වරූපය. ඊට පස්සේ දා ඉවත් කරාම අන් කියන තියෙනවා මෙතන. මෙතෙන්දී න සහ ජ කියන හල් අකුරු දෙකම මෙතෙන්දී එකතු වෙලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති. අපි මෙතෙන්දී මේ හල් කිරීම ගැන සලකන්නේ නැහැ. න අකුරවත් ජ අකුර ගැනවත් සලකන්නේ. අපි මෙතෙන්දී ආස්වරය බැලුවා. මෙතන ආ තියෙන්නේ. ඒ නිසා ආයෝ එකතු වුණා. මේක අන්ජායෝ කියලා උච්චාරණය කරන. මෙතන අන්, මෙතන අල් නයන්න අන්, මේ ජයන්නයි ආ අකුරයි උච්චාරණය කරනවා ජායෝ. එතකොට අන්ජායෝ කියලා තමයි මේක උච්චාරණය කරන්නේ. ඊට පස්සේ පොදා. පොදා කියන්නේ බලනවා, බැලීම කියන එක. ඕ අකුරෙන් අවසන් වෙලා තියෙන්නේ ඕ කියන එක. පෝ ආයෝ, මේක පායෝ කියලා උච්චාරණය වෙනවා. එතකොට මෙතන ඕ අකුර සහ ආ අකුර, මේ ආ අකුර පැත්තෙන් ලියලා තියෙනවා. එතකොට පෝ පායෝ, පෝ ආයෝ පායෝ වෙනවා. එතකොට කදා කායෝ කියලා උච්චාරණය කරනවා. චොත්තා චොආයෝ කියලා උච්චාරණය කරනවා. අන්තා අංජායෝ, පොදා පායෝ.
ඉතින් මේ උදාහරණ මේ වලින් අපි බලමු උදාහරණ වාක්‍ය ටිකක් තවත් ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න. අපි යමු උදාහරණ වාක්‍ය කිහිපයකට. රයිට්, උදාහරණ වාක්‍ය ටික බලමු. මෙතන තියෙනවා පළවෙනි එක චොනන් හක්කියෝ ඒ කායෝ. මෙතන චොනන් කියන්නේ මම, හක්කියෝ පාසල, හක්කියෝ ඒ කියන්නේ පාසලට, හක්කියෝ ඒ පාසලට. ඒ කියන එකෙන් ට කියන අර්ථය තමයි එන්නේ. චොනන් හක්කියෝ ඒ කායෝ, කදා කායෝ යනවා. මම පාසලට යනවා. කදා කායෝ වුණා. ඊට පස්සේ ඊම්ශිකල් ඊම්ශික් චොංමල් චුවායු. ඊම්ශික් මේ කෑම. ඊම්ශික් චොංමල්. චොංමල් කියන්නේ ඇත්තටම කියන එක. චොංමල් චුවායෝ ඇත්තටම හොඳයි. චොංමල් චුවායෝ ඇත්තටම හොඳයි කියලා තමයි මේකෙන් කියන්නේ. ඊම්ශිකල් චොංමල් චුවායෝ මේ කෑම ඇත්තටම හොඳයි. ඊට පස්සේ චින්ගුගා 의자에 앉아요. යාළුවා පුටුවේ ඉඳගන්නවා, වාඩි වෙනවා. චින්ගු කියන්නේ යාළුවා, ගා චින්ගු ගා. මෙතන ගා එකතු වුණේ චින්ගු කියන්නේ මේකේ කර්තෘත්වය හඟවන්න. අපි ගා ව්‍යාකරණය මුලින් ඉගෙන ගත්තා. ගා කියන්නේ කර්තෘත්වය හැඟවීමට චින්ගු ගා 의자에 පුටුවේ ඉඳගන්නවා. අංජායෝ චොනන් 한국 드라마를 봐요. මම කොරියන් ඩ්‍රාමා. මෙතන ඩ්‍රාමා කියන එක තමයි ඩ්‍රාමා කියලා තියෙන්නේ. චොනන් 한국 드라마를 봐요. මම කොරියන් ඩ්‍රාමා බලනවා. එතකොට ඔන්න ආයෝ කොටස ඔන්න අපි ඉගෙන ගත්තා. එතකොට ආයෝ එකතු වෙන්නේ ආ හරි ඕ හරි දායිවත් කර ක්‍රියාමූලයේ ආ ඕ කියන ස්වර තියෙනවා නම් ඕ කියන ස්වර තියෙනවා නම් තමයි ආයෝ එකතු වෙන්නේ. අපි ඊළඟට බලමු ඕයෝ කියන කොටස. රයිට්, ඕයෝ ගැන කිව්වොත් දායිවත් කළ ක්‍රියාමූලයේ ආ ඕ හැර ඉතිරි ස්වර තියෙනවා නම් ආ ඕ හැර අපි ඉස්සෙල්ලා ආයෝ කියද කිව්වේ ආ හරි ඕ හරි තියෙනවා නම් ක්‍රියාමූලයේ දායිවත් කරාම අපි ඒකට ආයෝ එකතු කරා. එතකොට ආ ඕ හැර ඉතිරි ස්වර තියෙනවා නම් ක්‍රියාමූලයේ ඉවත් කරාම අන්න ඒකට අපි එකතු කරනවා ඕයෝ කියන කොටස. ඉතින් අපි බලමු උදාහරණ ටිකකින් මේක පැහැදිලි කරගන්න. ඉත්තා කියලා තියෙනවා මෙතන ඔයගලන්ට පේනවා ඇති. ඉත්තා කියන්නේ ඉන්නවා තියෙනවා කියන අර්ථය. එතකොට ඉත්තා කියන ක්‍රියාමූලයේ දායිවත් කරාම මෙතන ඉත් කියන කොටස එකතු වුණා. ඔයගලන්ට පේනවා ඇති හල් කිරීමක්, හල් අකුරුත් තියෙනවා, ස්වර අකුර තියෙනවා, ඊ ස්වරය. එතකොට ඊ ස්වරය තියෙන නිසා මේකේ ඕයෝ එකතු වෙලා මේක ඉස්සෝයෝ, මේක ඉස්සෝයෝ කියලා තමයි උච්චාරණය කරන්නේ. ඉස්සෝයෝ, ඉත්තා ඉස්සෝයෝ. ඊට පස්සේ මොක්තා දායිවත් කරාම මොක් කියන අකුර තමයි මෙතන තියෙන්නේ. හල් කිරීම තියෙනවා අල් කයන්න, ඕ අකුර තියෙනවා. එතකොට හල් කිරීම සලකන්නේ ඕ අකුර තියෙන නිසා මෙතන ඕයෝ එකතු වුණා. එතකොට මොක් ඕයෝ, මේක මොගෝයෝ කියලා අපි උච්චාරණය කරනවා. මොගෝයෝ. ඊට පස්සේ පෙව්දා කියන්නේ ඉගෙන ගන්නවා. පෙව්දා. එතකොට පෙව් දායිවත් කරාම පෙව් ඉතුරු වුණා. ඊට පස්සේ ඌසරය තියෙනවා මෙතන. අන්තිමටම තියෙන මෙතන ඌසරය. මෙතන පෙව් කියන එකේ ඌසරය තියෙන නිසා මේක පෙවෝයෝ. මෙතන ඌ අකුරට මේ ඕ අකුර එකතු වෙලා වෝයෝ වෙනවා. එතකොට මේක පෙවෝයෝ කියලා අපි උච්චාරණය කරනවා. ඊට පස්සේ සදා කියලා තියෙනවා. සදා ලියනවා, භාවිතා කරනවා කියන එකේ මෙතන තියෙනවා මෙහෙම දායිවත් කරාම කියන එක මේක එතකොට මෙතන ඕයෝ එකතු වෙලා මෙතන අකුර අයින් වෙනවා. එතකොට මේක සෝයෝ වෙනවා. සදා සෝයෝ, සදා සෝයෝ කියලා තමයි උච්චාරණ කරන්නේ. එතකොට ඉත්තා ඉස්සෝයෝ වුණා, මොක්තා මොගෝයෝ වුණා, පෙව්දා පෙවෝයෝ වුණා, සදා සෝයෝ වුණා. අපි බලමු මේ ටිකෙන් උදාහරණ වාක්‍ය කිහිපයකට ගිහිල්ලා අපි තවත් පැහැදිලි කරගමු මේක. රයිට්, මෙතන උදාහරණ වාක්‍ය කිහිපයක් තියෙනවා. අපි බලමු. ඔනරන් ජුන්යොහන්, පළවෙනි එක ඔනරන් ජුන්යොහන් ශිහොමි ඉස්සෝයෝ. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති
මෙහෙම තියෙනවා ඉතා ඉස්සෝයෝ වෙලා තියෙනවා ඔනරන් අද ජුන්යොහන් මොකද ජුන්යෝ හදා කියන්නේ වැදගත් ජුන්යොහන් ශිහොම් කියන්නේ විභාගය ශිහොමි ඉස්සෝයෝ අද වැදගත් විභාගයක් තියෙනවා ඔනරන් ජුන්යොහන් ශිහොමි ඉස්සෝයෝ අද වැදගත් විභාගයක් තියෙනවා චොනන් මෙවුන්නම්ශිකල් චල් මොගෝයෝ චල් කියන්නේ හොඳින් චොනන් මෙවුන්නම්ශික් මම මෙවුන් කියන්නේ මෙප්තා කියන එක සැරයි දැවිල්ලයි කියන එක මෙවුන් අම්ශික් කියන්නේ සැර කෑම දැවිල්ල කෑම මෙවුන් අම්ශිකල් චල් මොගෝයෝ මම සැර කෑම හොඳට කනවා මොගෝයෝ නෙමෙයි චල් මොගෝයෝ හොඳට කනවා මොගෝයෝ කිව්වොත් කනවා ඉතින් මොගෝයෝ වුණා චොනන් ශිගන් ඉසල් තේ මදා මම වෙලාවක් තියෙන පාසා කියන්නේ වෙලාවක් තියෙන විට මදා කියන්නේ පාසා සෙරවුන් ගොසල් පෙයෝයෝ කියන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්නවා සෙරවුන් කියන්නේ අලුත් සෙරොප්තා අලුත් සෙරවුන් ගොසල් පෙවෝයෝ අලුත් දෙයක් ඉගෙන ගන්නවා සොන්සෙන් නිමි චිල්පානේ මුන්ජංගල් සොයෝ මුන්ජං කියන්නේ වාක්‍ය ගුරුවරයා චිල්පාන් වයිට් බෝඩ් එකේ නැත්නම් කළු ලෑල්ල ලියන ලෑල්ල තර සොන්සෙන් නිමි චිල්පානේ මුන්ජංගල් සොයෝ වයිට් බෝඩ් එකේ වාක්‍යයක් ලියනවා. තර සදා සොයෝ වුණා. එතකොට ඔය විදිහට ඕයෝ මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඕයෝ එතකොට යොදාගන්නේ දායිවත් කළ ක්‍රියාමූලයේ ආ ඕ හැර ඉතිරි ස්වර තියෙනවා නම් තමයි ඕයෝ යොදාගන්නේ. අපි ඊළඟට බලමු හේයෝ කියන කොටස මොන වගේ තැන්වලද යොදාගන්නේ කියලා. දැන් වීඩියෝ එකේ අවසාන කොටස අපි බලමු හේයෝ මොකටද යොදාගන්නේ කියලා. ඉතින් හේයෝ කොටස ගත්තොත් මේ ව්‍යාකරණ කොටසේ තියෙන ලේසිම කොටස තමයි හේයෝ. එතකොට ආයෝ ගැන අපි කතා කරා. ආයෝ යොදාගත්තේ ආවෝ හැර ඉතිරි ආස්වරය සහ ඕස්වරය තියෙනවා නම් ක්‍රියාමූලයේ අන්න ඒ ආ හරි ඕ හරි තියෙනවා නම් අපි එකතු කරා ආයෝ. ඊට පස්සේ ඕයෝ යොදාගත්තේ ආ ඕ හැර ඉතිරි ස්වර තියෙනවා නම්. ඒතර හේයෝ යොදාගන්නේ මොන වගේ තැන්වලටද? මම මෙතන උදාහරණ කීපයක් අරගෙන ඇවිල්ලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති යම්කිසි ක්‍රියාමූලයක් හදා වලින් අවසන් වෙලා තියෙනවා නම් මේක හොඳට මතක තියාගන්න. යම්කිසි ක්‍රියාමූලයක් හදා වලින් අවසන් වෙලා තියෙනවා නම් අපි ඒකේ දා ඉවත් කරලා අපි ඒකට එකතු කරනවා හේයෝ. මේක අපිට යොදාගන්න පුළුවන් හදා වලින් අවසන් වන ක්‍රියාමූලවලට විතරයි. ඊටාම වැදගත් හදා වලින් අවසන් වන ක්‍රියාමූලවලට විතරයි හේයෝ යොදා ගන්න. එතකොට හදා වලින් අවසන් වන ක්‍රියාමූලයේ දා ඉවත් කරලා අපි හේයෝ එකතු කරන. ඔයගලන්ට පේනවා ඇති මෙතන පළවෙනි එක කුග්යොන් හදා. කුග්යොන් හදා කියන්නේ නරඹන්න යනවා කියන එක. කුග්යොන් හදා එක කුග්යොන් හේයෝ කරලා තිනවා. කුග්යොන් හේයෝ දා ඉවත් කරලා. කොම්බු හදා ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම ක්‍රියා මූල ස්වරූපය. කොම්බු හේයෝ ඉගෙන ගන්නවා. දා ඉවත් කරලා හේයෝ එකතු වුණා. සුරි හදා අලුත් වැඩියා කරනවා. අතර මේ හැම එකේම හදා වලින් අවසන් වෙලා තියෙන්නේ. සුරි හදා සුරි හේයෝ අලුත් වැඩියා කරනවා. යාගි හදා කතා බහ කරනවා. යාගි හේයෝ. එතන මල් හදා කියන්නේ කතා බහ කරනවා කියන එක. එතන මල් හේයෝ කියලා කියන්න පුළුවන්. යාගි හේයෝ. එතන යාගි හදා යාගි හේයෝ කතා කරනවා. ඉල් හදා ඉල් හේයෝ වැඩ කරනවා. එතකොට ඔන්න හේයෝ යොදාගන්නේ හදා වලින් අවසන් වන ක්‍රියාමූලවල දා ඉවත් කරලා අපි හේයෝ එකතු කරනවා. ඉතින් මේක මේ ව්‍යාකරණයේ ලෙහෙසිම කොටස මේ හේයෝ කියන එක ආයෝ ඕයෝ වලට වැඩි. ඒතකොට හේයෝත් අපි ඔන්න කතා කරා. දැන් බලමු අපි හේයෝ වලින් මේ උදාහරණ වාක්‍ය කීපයක් තවත් මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අපි බලමු උදාහරණ වාක්‍ය ටිකක්. right. හේයෝ යටතේ උදාහරණ වාක්‍ය ටික අපි බලමු. චුමාරේ කොංගොනේසෝ කොසිල්. මෙතන කොත් කියලා තියෙනවා. කොසිල් කුග්යොන් හේයෝ. ඒතර සති අන්තයේ චුමල් කියන්නේ සති අන්තය. කොංගොනේසෝ උද්‍යානයේ සිට කොසිල් කුග්යොන් හේයෝ. මෙතන ඉල් එකතු වෙලා තියෙනවා කර්ම පදයට. මේ කොත් කියන එක කර්ම පදේ වෙලා තියෙනවා. අපි බලන්න යන්නේ මොනවද? මල්. එතකොට මල් කියන එක තමයි කර්ම පදය. එතකොට හල් කිරීමක් තියෙන නිසා ඉල් එකතු වුණා.
එතකොට කොසිල් කුගොන් හේයෝ කියන්නේ නරඹනවා කියන එක. ඊට පස්සේ ශිහොමි ඉස්සොසෝ විභාගයක් තියෙන නිසා ඔනල් චිබේසෝ කොම්පු හේයෝ අද ගෙදර ඉඳන් ඉගෙන ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වාක්‍ය ගත්තාම වෙන අමතර ව්‍යාකරණක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක දැනට හිතන්න එපා. ඒ සමහර ව්‍යාකරණ කොටස් මම උගන්වලා නැති ඒවා ඉස්සරහට ඔයගොල්ලන්ට උගන්වනවා. මේක පිළිවෙලට මගේ channel එකේ ව්‍යාකරණ කොටස් යන්නේ පිළිවෙලට. ඒක නිසා ඔයගොල්ලන්ට මේක අධ්‍යයනය කරන්න ඉතාම පහසුයි. ඉතින් ශිහොමි ඉස්සොසෝ ඔනල් චිබේසෝ කොම්පු හේයෝ කියන්නේ විභාගය තියෙන නිසා අද ගෙදර ඉඳන් පාඩම් කරනවා කියන එක කොම්පු හේයෝ වුණා. හෙන්දපෝනි මෙතන හෙන්දපෝන් කියන්නේ හෑන්ඩ්ෆෝන් එක කොජංනාසෝ කැඩුන නිසා කියන්නේ හෑන්ඩ්ෆෝන් එක කැඩලා කොජංනාසෝ හෙන්දපොන් කගේසෝ හෑන්ඩ්ෆෝන් කඩේ ඉඳන් සුරිහෙයෝ අලුත්තඩියා කරනවා සුරිහදා චොනගේ කජොක්වා මෙතන චොනයක් කියන්නේ සවස කජොක් කියන්නේ පවුල කජොක්වා කියන්නේ සමග ඉස්සරහට උගන්වන්න තියෙන ව්‍යාකරණයක් වා සහ ග්වා. ඒතර කජොක්වා හරු කියන්නේ දවසේ හරු ඉරල් දවසේ වැඩ යාගි හේයෝ කතා බහ කරනවා. මෙයිල් අචිම් අහොප්ෂියේ ඊළඟ උදාහරණ වාක්‍ය මෙයිල් අචිම් අහොප්ෂියේ 회사에서 일해요. සෑම උදෑසනකම මෙයිල් කියන්නේ හැමදාම අචිම් උදේ 9ට 회사에서 ආයතනයේ සිට වැඩ කරනවා. ඉතින් ওই විදිහට ඔන්න හේයොත් අපි කතා කරා. මම හිතනවා ඔයගලන්ට ආයෝ ඔයෝ හේයෝ කියන ව්‍යාකරණය පැහැදිලි වෙන්නේ නැති. ඉතින් ආයි පැහැදිලි කරොත් මේක අවිධිමත් භාෂාවට තමයි යොදාගන්නේ ආයෝ ඔයෝ හේයෝ කියන ව්‍යාකරණය. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ටිකට මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. ඉතින් අපි තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලගේ කොරියන් රැකියා සීනේ සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.